කොහමද ඉතින් ඔයාලට මේ බලන්නකෝ යාළුවනේ අපේ ගෙදරට කවුද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. මේ ආව අපිට හම්බුනේ අපේ මිදුලේ ඉඳලා යාළුවනේ. මේ ඉන්නේ යාළුවනේ තාරකා ඉබ්බෙක්. මෙයාලා ගොඩාක් ප්‍රසිද්ධයි. මෙයාලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙයාලගේ පෙනුම හින්දා. බලන්නකෝ යාළුවනේ මෙයාගේ ලස්සන. තාරකා ඉබි වර්ගය තමයි ලෝකේ ඉන්න ආකර්ෂණීයම ඉබි වර්ගය වෙන්නේ යාළුවනේ. සාමාන්‍යයෙන් තාරකා ඉබ්බන්ගේ කාන්තා සත්තු එයාලගේ පිරිමි සතාට වඩා ශරීර ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. සාමාන්‍යයෙන් යාළුවනේ කාන්තා තාරකා ඉබ්බෙක් දිගින් අඟල් 7ත් 8ත් අතර ප්‍රමාණයකට වර්ධනය වෙනවා. පිරිමි තාරකා ඉබ්බෙක් දිගින් 5ත් 6ත් අතර ප්‍රමාණයකට තමයි වර්ධනය වෙන්නේ. මේ තාරකා ඉබ්බන්ගේ ආයු කාලය වසර 30ත් 80ත් අතර පවතින බව වාර්තාවල කියලා තියෙනවා යාළුවනේ. මෙයාලා හොඳ ආරක්ෂාවක් එක්ක ගෙවල් වල ඇතිකරොත් කරන්න ගොඩක් ලේසියි කියලාත් වාර්තාවල තියෙනවා. එහෙම ඇතිකරොත් මෙයාලගේ ආයු කාලය සැලෑවේ ආයු කාලයට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මේ තාරකා ඉබි විශේෂය යාළුවනේ ශාක භක්ෂක සත්ත්ව විශේෂයක්. මෙයාලා ගස්වල කොළ, පළතුරු, මල් වර්ග තමයි එයාලා ආහාරයට ගන්නෙ. ඒ වගේම වට්ටක්කා, කැරට්, බිම්මල්, බතල වගේ එළවලු වර්ගත් එයාලා ආහාරයට ගන්නවා. ඒ වගේම යාළුවනේ මෙයාලගේ ගෑනු සතා එකවර බිත්තර 4ත් 8ත් අතර ප්‍රමාණයක් තමයි දාන්නේ. කියන්නත් කනගාටුයි ඉතින් මිනිස්සුන්ගේ ආහාරයක් වෙලා තියෙනවනේ යාළුවනේ මේ ඉබ්බන්. ඒක නිසා ඇමරිකාව, යුරෝපය, මැද පෙරදිග වගේ රටවල මෙයාගේ ප්‍රමාණය ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඉබිමස් ආහාරයට ගත්තාම ශක්තිය ලැබෙනවා කියලාත් මතයක් තියෙනවා යාළුවනේ. සමහරු නම් කියනවා මෙයාලා ගෙවල් වල තියාගත්තම වාසනාවත් උදා වෙනවා කියලා. කොහොම වුණත් ඉතින් අපිට මෙයාව ගෙදර තියාගන්න බැරි නිසා අපි මෙයාව කැලේ පැත්තටම ගිහින් දැම්මා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.